සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් නම් ඒ ඵලෙ පිරෙන්නේ නැහැ. හැබැයි සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් ඔය කියන්නා වූ දුච්චරිත කටයුතු වල යථාර්ථයෙන් ඒකේ තියෙන ස්වභාවයත් ඒකේ තියෙන බලකතරකමත් ඒකේ තියෙන අවෙලත් නිතරම දකින්නවා. ඒ දහමද පහළ වෙලා තියෙන නිසා. ඔව් ඒ වගේ දේවල් වලට පෙළඹෙනවා කියන එක බලහත්කාරයෙන් පෙළඹෙනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. අලාතුරකින් හරි එදෙන්න පුළුවන් බාහිර විවිධාකාර හේතු උට. ඒක තමයි කිංචාපිසෝ කම්මා කරෝති පාපකම් කිව්වේ. කලාතුරකින් හෝ පාපයක් ඒ පුද්ගලයාගෙන් සිද්ධ වෙනවා නම් කිව්වේ ඒකයි. ඔහුගේ ප්‍රියමනාපයකින් හෝ ඔහුගේ තියෙන මිත්‍යා දෘෂ්ටියක් නැගිලා හැම ඔහුගේ පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. ධානලාභී කියලා හිටපු කෙනා ඊට වඩා වෙනස් කෙනෙක්. ධානලාභී පුද්ගලයෙක් කියලා කියන්නේ. ධානයේ පමණක් නැතින මාර්ගඵල නැතුව ඔහු කෘතඥ ගෝත්‍රයවත් ඉක්මෝලා නැහැ. ඒ බුද්ධිරේ දුස්චර්යයක් කරන්න පෙළවෙත පුළුවන්. අනුශේ බෙදලා නැති නිසා. ඒ කෙනේ මත්පැන් පානයකට හෝ වැටෙනොත් එහෙම කටයුතු කළොත්. තියෙනවා එක්තරා විස්තරයක් පෙන්නලා එක්තරා භික්ෂුන් වහන්සේ නමකි මෙහෙම අභිඥා බල තිබුණා. ඉතින් උන්වහන්සේ ජීවත් වෙලා හිටපු පැත්තක ජේතවනාරාමයේ අතර සීවාක හිටපු කෙනෙක් හොඳ උපාසකයෙකු ලැහත් වෙලා හිටියා. හැබැයි උපාසකයාට හරි ආසයි රාබෝ. දෙන්නෑ කියලා ගමනක් කියා. ඉරිසි ප්‍රාතිහාර්ය සහිතව ධර්ම දේශනා කරන ආදී කටයුතු දැකලා මිනිසුන් හරි පැහැදීමක් ඇති වෙලා. පැත්තට අහලා කැපකර උපාසකයාගෙන් අහනවා. මොනවද අලුකාලු දුර්ලභ මොනවා? වෙලාවක් අහුණා ඌට හොඳට බොන්න. හාමුදුරන්ට හොඳට මේ වතුර දාලා නැති හොඳට තියෙන කාහෙම තියනවනම් හරිම දුර්ලභයි. ඒක තමයි හොඳේ. ගිහිල්ලා එන්න අපි සකස් කරලා තියන්නම් කිය. අනිතේනිය උතාරට ඉතින් දෙවියෝ කියේ. හරි අපි සකස් කරලා තියනවා එහෙනම් වැල්ලා ආපහු වෙන්න හාමුදුරුත් එක්කලා කියලා කියනවා. උන්වහන්සේලා ඉතින් තහනම කියන දේ අපනවා තිබුණේ නැහැ. ඒ කාලේ තීමාවේ කලේ මොකද්ද? තමන්ම තේරුම් අරගෙන අවැඩ දේ තේරුම් අරගෙන අත්හැරීමයි කරගෙන ගියේ. ඒව තහනමකුත් තිබුණේ නැහැ. ඒ මොකද කරන්නේ ගිනාට පස්සේ දෙන්නෑ කියලා මේක තියලා බිව්වා. එනේ තැනින් බොනු. ඒක මම අනික් ගමන්ට එන්න එතන හදලා තියෙන්නේ. එතන නුඹ බොන. ජේතවන ආරාමයට එනකොට කකුල් දෙකෙන් එල්ල බෑ හාමුදුරුවා. ඔච්චර ඉදිවල් දීජ හාමුදුරුවා. අත් දෙකයි කකුල් දෙකයි දෙක ගාට අගින් තමයි දැන් ඉන්නේ ඇතුළේ. හැදින් ඇදගෙන වැටුණා. විසුණු වහන්සේලා බුදුරජාණන් වහන්සේට කිව්වා හාල් විසුණු වහන්සේ මෙච්චර ඉදිවල් තිබුණ කෙනෙක් ගීලා වෙලා ඉන්නවා කියේ. මේ ඉතනත් අරන් ඉල්ල කියේ. විසුණු වහන්සේලා උත්සාහින්න ගලා ආපුවාම බුදුරජාණන් වහන්සේ දිහාට කකුල් දෙක දාලා උඩු වැලිය අතර ඇදගෙන වැටුණා. වැටලා නිච්ච නැතුයි. මහන්නේ බාහනේ බීමත් කරේ තියෙන ආදීනේ. මෙච්චර ඉදිවල් තිබුණ කෙනෙක්ගේ මානසිකත්වයේ පාව මොට කරනවා මේ මත්පැන්. මත්පැනේ ස්වභාවය බලන්නේ. කියලා ඒකේ තියෙන ආදීනේ පෙන්නවා ප්‍රඥා දුර්වල කරනවා. තිබෙන ශක්තිය නැති කළා දමනවා. ඒ තරම් මේ බීමත් ක්‍රමයේ තියෙන ආදීනේ මෙහෙමයි කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි ලෞකික ධානය කියන එක පවත්තන්න බෑ. ඒ වගේ තත්ත්වයක් විදිහට. ඒක පිළිහිලාම යනවා. හැබැයි දැනුවත්ව හැකියාවක් තිබෙද්දි ඒවට කැමැත්තක් නම් ඇති වෙන්නේ නැහැ. සෝවාන් ඵලයට පත් වෙන කෙනෙකු. මොනවා හරි බාහිර ප්‍රශ්නයක් වල කෙනෙක් ඊට පස්සේ ඒක පාලනය කරන්න වෙන්න ගන්න පුළුවන්. කායික දුර්වලකම වල විහිතක් ඇති දෙන ඒකට දෙයක් වශයෙන් ගන්න පුළුවන්. පංචකාමීද අයිතිවන්නා වූ දේවල් වලට ඇලුම් කිරීම සහගතව ඒකේ බැඳෙනවා නැදෙනවා කියන එක බොහොම අලුයි. දහම් මැස පහළ වෙච්ච කෙනෙකු. එක්ක ආපු පුරුද්දක් අත්තර ගන්න බැරි පුරුද්දක් වෙච්ච නිසා ටික කාලයක් ගෙනියන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ මොහොතක් ගානේ හිතන්නේ මේක දුච්චර්යයක් මේක නොකලිතක් මේක අවලක්. ඒකේ වරද පේනවමත්. ඒ වරද වහන්න බෑ. නිසා ඒකේ යා කොහොමාරි එක අත්තර ගන්න. වර්ධනය වෙනවා කියන පැත්තට යන්නේ නැහැ. සෝවාන් වෙච්ච පුද්ගලයාගේ පාපය. කිවිච්ච හරියක් වෙන පැත්තට මිස. ඒක නැවත යලි වර්ධනය වෙනවා කියන එක වෙන්නේ නැහැ.